හලෝ කොහොමද ගලන්ට අද අපි ආවේ මේ දවස්වල හැමෝම කතා කරනවානේ බින්දුගේ මුට්ටි කේක් ගැන. ඉතින් අපි හිතුවා අද බින්දුගේ මුට්ටි කේක් එකත් එක්කම මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩින් වෙලා තියෙන මෙන්න මේ පයිනැපල් and chili අයිස්ක්‍රීම් එක ගැන රිවිව් එකක් දෙන්න. වීඩියෝ එක කරන්න පටන් ගත්ත වෙලාවෙම හොඳටම වහින්න ගත්තා. ඉතින් මැසේජ් අධ්‍ය ආවොත් සල්ලි ගණන් ගන්න එපා. හොඳටම වහිනවා. හොඳටම වහිනවා මෙහෙ. ඉතින් අපි මුලින්ම බින්දුගේ ටප් කේක් එක බලමු නේ. මේ කීයද උනේ? මේක 180යි. මේක රුපියල් 180යි බින්දුගේ ටප් කේක් එක. ඒක ඕපන් කරලා පෙන්නනවා ඔයගොල්ලෝ. මේ වගේ සයිස් එකක් තමයි තියෙන්නේ. සයිස් එකේ හැටියට 180ට දානවා. මේක වර්ඩ්. බසක ගොඩක් කට්ටිය දාලා තියෙනවා මේක. අවින් ස්වීට් කේක්. අවින් මම හිතන්නේ බින්දුගේ බබාගේ නම තමයි අවින් කියන්නේ. හදලා දෙන්න ඕනේ කියලා. මම ඔබගේ ඕපන් කරලා මේ දෙන්නේ. ඒක ඒක මේ වගේ තියෙන්නේ. චොක්ලට් ලේයර් එකක් තියෙන නිකන් චොක්ලට් ගනාෂ් එකක් වගේ තියෙනවා උඩින්. ලේස් දෙකක් විතර දෙනවා. තුනක් මම හිතන්නේ ඉස්සෙල්ලම ගනාෂ් එක තමයි ගනාෂ් එක තියෙන්නේ. ඊට පස්සේ කේක් ලේ එකයි ආයිත් අයිසින් ලේ එකයි. මෙහෙම ලේස් තියෙනවා. try කරමු. ඔයාලා බලන්න. ඔය try කරමු. ඔයාලා බලන්න. කමෙන්ට් මම ඔයා කාලා බලන්න. මොන වගේ රියැක්ෂන් මට ඉස්සරම රියැක්ෂන් කල්ව හත් එක කොහමද? ඔය කන්නක මරේ රහ මං වස්තු ගන්නවා මේක චොක්ලට් එකට වැඩිය මට වෙන ෆ්ලේවර් එකක් එනවා. චොක්ලට් ෆ්ලේවර් එකට වඩා එන්නේ මම හිතන්නේ මේ අයිසින් එකේ ෆ්ලේවර් එක. ගනාෂ් එකේ ෆ්ලේවර් එක වැඩි එන්නේ නැහැ. ඒ කියන්නේ චොක්ලට් රහ ගොඩක් එන්නේ නැහැ. ඒක මට ඔරෙන්ජ් මට ෆෘට් රහක් එනවා ඒක. නිකන් මේ ෆෘට් රහක් එන්නේ ඕ නැහැ. නිකන් ඔරෙන්ජ් ගත්තහම අන්න ඒ වගේ පොඩි චොක්ලට් ගතිය හොඳටම නැහැ. පොඩි ෆෘට් රහක් එනවා. ලොකු චොක්ලට් රහක් එන්නේ ඔයාලට රහයි ඒක. ගොඩ රස. මා රහයි. ඒ කියන්නේ අපි ඇත්තටම එක්ස්පෙක්ට් කරපු රසක් නෙමෙයි එන්නේ. ඒවල නිකන් රසයි. 180ට පාඩු නෑ. ඇත්තටම රසයි. හරි. ඊට පස්සේ අපි යමු බින්දුගේ මුට්ටි කේක් එක කොහොමද බලන්න. ඒක නම් ලස්සනයි. ලස්සනට රැප් කරලා තියෙනවා ෆිල්ම් එකක් දාලා. මාර ක්ලියර් එක හැනම ක්වොලිටි පාටයි and පිරිසුදු පාටයි. ක්වොලිටි එකක් තියෙනවා කියලා හිතෙනවා. ඒක අර සර්කල් විදිහට. මුට්ටිය ලස්සනයි. අපිට මුට්ටිය මුට්ටියක් ලස්සනයි. දෙනවා. මේකුනේ රුපියල් 750 නේ. 750. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ස්ප්‍රින්ගල්ස් වගේ තියෙනවා උඩින් දාලා එකක් ගනාෂ් එකක් තියෙනවා. ෂෙකෝඩින් ස්ප්‍රින්ග්ස් දාලා තියෙනවා. චොක්ලට් චිප්ස් උත් දාලා තියෙනවා. කාලා බලමු දෙකේ එකක්. You try. හරි බලන්න. ඒක චුට්ටක් තදයි වගේ නේද? ඒකේ ගනාෂ් එක වැඩි. ඒකයි. ගනාෂ් එක වැඩි. ඒක ෂේප් අර මුට්ටියේන රහක් තියෙනවා කියන මේක අලුත් මුට්ටියක් නේ. එතකොට මේ මුට්ටියේන ෆ්ලේවර් එක මට ආවා. මගෙන් හා තියෙනනේ. මේක රහයි. මේක හැබැයි අර මේ අපිට අරක ආපු මේ අර අමුතු රහ නැහැ. චොක්ලට් රහ නෑ මේක. මේකේ හොඳට චොක්ලට් රහ තියෙනවා. ඒ චොක්ලට් රසත් එක්කම එන මුට්ටියේ
මුට්ටි රහකුත් වෙනවා. ඒක කොහොමද වෙන මේක අලුත් මොඩියන්නේ. මුට්ටි වල උයද්දී ඒක අර තියෙනවනේ. මේ ආයින වල කැමෙනන්ස් මැද්දෙන් ගෙන්නේ නැහැ ලොකෝ. මේක මැද්දෙන් අරගෙන බලමු. ඒක රහයි. ඒක රසයි නේද? ඇත්තටම මේ 750ට හරිම මාරවල්. මම ලොකු කෑල්ලක් ගත්තා මැද්දෙන්ම. මේක මාරවල්. මම චිප්ස් එකක්. මුට්ටිය ගෑවෙන්නේ නැතු වෙන ගන්නවා. ඔයාලා ගන්න ඇත්තටම ගත්තට පාරු නෑ දෙකම. දෙක රසවල් දෙකක්. ගණාශික මේකේ. මේකේ ගණාශික මාරයි. මාරයි ගණාශික. ඔය මාරම. රහය. කියන්නේ මාරවල්. ඒ කියන්නේ දෙකම රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේකයි මේ ටබ් එකයි දෙකම වල්. ඒ ප්‍රයිස් එකට මාරම වල්. මේ සාමාන්‍ය අපිට එක සෙල්සෝ වෙන ෂොප් එකේ ගියම් පොඩි යෝගට් කප් එකක තරම් දෙයක් නේ හම්බ වෙන්නේ. මේක යෝගට් කප් එකකට වඩා ලොකුයි. මේකත් එහෙමයි. ග්‍රෑම් ගාන ගහලා තියෙනවද? ග්‍රෑම් 100. මේක ගහලා තිබ්බ නෑ නේ. දෙකම වල්. මේ දෙකම රහයි. කියනවා බින්දුගෙන් ගන්න කියලා. බින්දුගෙන් ගන්නවා බලලා. හරි. දැන් අපි යමු. අපි බින්දුගේ ලොකේෂන් එක එයාගේ ඩීටේල්ස් ඔක්කොම වීඩියෝ එකේ අන්තිමටම දාන්න. දැන් අපි නිකන් හිතුවා ආසාවට වගේ මේකේ වතුර පොඩක් දීලා වෙනගන්න. මෙන්න මේ pineapple and chili ice cream එක try කරලා බලන්න. මේක elephant house එකේ product එකක්. නිකන් ආසිතුන අපි ඇත්තටම try කරන්න ගියේ කුරුම්බයක නේ. කුරුම්බයක. ඒක අද තිබ්බේ නෑ. අපි ගන්න ගියාම ඒක තිබ්බේ නෑ. කීල්ස් ඔක්කොගෙම නෑ. කීල්ස් ඔක්කොගෙම නෑ. මේ පිළියන්දල පැත්තේ කීල්ස් හැම එකම කෝල් කරා. හෙට එනවලු. ඉතින් ආය ආවම අපි ඒකත් අපි නිකන් හවුවා කීල්ස් එක එක්කෙනෙක්ගේ මොකද්ද හොඳ අපිට කියලා. මේකයි මෙයා රෙකමන්ඩ් කරා මේක හොඳයි කියලා. එයා ඔව් කීල්ස් එක කියන්නේ එක්කෝ මේක try කරලා බලන්න මේක රහයි. රහයි පොඩි සැරගතියක් සරක් කියලා මොකද චිලි. ඒක නිසා මේක සැරයි. ඔව්. ඒකේ මේ චිලි ගතියට තියෙනවා මේ ඔයගලන්ට කියන්නේ. කැලි මිරිස්සුඩ දාලා දේවා. කැලි මිරිස්නේ. කැලි මිරිස් තමයි. උඩින් කැලි මිරිස් දාලා දේවා. ඔව් කැලි මිරිස්. ඔය try කරලා බලන්න නේද මේක සැරයි. සැරයි කියලා සැරයි කියන්නේ හැම සැරක් නෙමෙයි. ඒ වුණාට පොඩි සැර ගතියක් එනවා කියලා එයා කිව්වා. චුට්ටක් දිය වෙලා. අපි මේක අරන් ටිකක් වෙලා ඒ නිසා කියන්නේ අවුව සැරටම තිබ්බ වෙලාවේ මේක අරගෙන ආවේ අපි. ගෙදර ආවම අන්නාසි කෑලි. කෑලි තියෙනවා. අන්නාසි කෑලි තියෙනවා. මම ෆස්ට් බයිට් එක. මට සැර නැහැ. සැරක් නැද්ද? සැරක් කියන්නේ අන්නාසි හැපෙනවා. චුටි චුටි අන්නාසි කෑලි දාලා. ඔව් මේ අර සැර වගේ හරියන්න ගත්තේ. මම පොඩක් අන්නාසි කෑලි ගන්න ඕන නිසා පොඩක් ඇතුළටම දාලා ගත්තා. ඔව් මේ අන්නාසි කෑලි තියෙනවා මෙතන. මිරිස් කෑල්ලකුත් ආවා මේකට. ඒක මිරිස් උඩ දාලා දෙනවා. ඇතුළට වෙන්න අන්නාසි කෑලි දෙනවා. ඔව් ඇතුළේ හොඳට අන්නාසි කෑලි තියෙනවා. මිරිස් කෑල්ලකුත් තියෙනවා. සහ මේකේ තියෙන නිකන් ටොපින් එකක් වගේ. ඒක මිරිස් අන්නාසි නෙමෙයි. නිකන් pineapple glaze එකක් වගේ. ඒක උඩ තමයි කෑලි මිරිස් වගේ මිරිස් දාලා දෙන්නේ. කෑලි මිරිස් කියන්නේ නිකන් රස. මිරිස් අර පොඩ්ඩක් ලොකු වෙනවා. ඒක රසයි. මාළයි. අපි try කරන්නේ ගියේ මේක නෙවෙයි කුරුම්බයක අපි දැක්ක ගොඩක් අඩේ දාලා දෙන කුරුම්බයක රහයි කියලා. උන කුරුම්බයක තිබ්බේ නැහැ. out of ඒක රසයි ළමයි. ඇත්තටම රහයි. ඒක රහයි. අර අන්නාසි හැපෙන එක තමයි ගතේ. අන්නාසි හැපෙනවනේ ඒක රහයි. අන්තර මේ දෙකම රහයි. ඉතින් මේකට රහයි මේ ඔක්කොම රහයි. එලිෆන්ට් හවුස් එකෙන් හැබැයි මේක හොඳයි. අනිත් normal ice cream වලට වඩා මේ ice cream එක රහයි. so try කරලා බලන්න ඕනේ. ඔයගොල්ලෝ try කරලා බලන්න මේ ඇත්තටම රසයි මේක. ඉතින් මේක මෙහෙම තමයි මේ food review එක උනේ. මේක අපේ first
ෆුඩ් රිවිව් වීඩියෝ එක අඩුපාඩු තියනවා නම් කියන්න හදාගෙන ඉස්සරහට යන්න. බින්දුගේ ලොකේෂන් එක තියෙන්නේ කොහෙද හරියටම? මේක හරියටම තියෙන්නේ පිළියන්දල කැස්බෑව බයිපාස් රෝඩ්. කියන්නේ අලුතෙන් දාලා තියෙන පිළියන්දල කැස්බෑව හයිරවැල් රෝඩ් එකේ මේක ද ග්‍රෑන්ඩ් කියන හෝටල් එක තියෙනවා. ග්‍රෑන්ඩ් කියලා තියෙන ස්ට්‍රීට් ෆුඩ් කියලා රෙස්ටොරන්ට් එකක්. ඒ රෙස්ටොරන්ට් එක ඉස්සරහම යා හරියට ගහගෙන ඉන්නේ. මේ හරි හොඳයි යක් කතා කරනවා හොඳ කතා කරනවා ෆොටෝස් ගන්න හොඳ ෆොටෝස් ගන්න. ෆොටෝස් ගත්තා එයාත් හරි ආසාවෙන් එනවා සහ මේ එතනට කට්ටිය එනවා. ඒ කියන්නේ එයාගේ බිස්නස් එක හොඳයි හොඳට යනවා. ඉතින් අපි විශ් කරමු එයාගේ බිස්නස් එක තව තව එන්හාන්ස් වෙන්න කියලා. එයාට තව හොඳින් ෂොප් එකක් දාන්න පුළුවන්. ලොකු ෂොප් එකක් දාගෙන මේකත් වඩා හොඳ තැනකට එන්න පුළුවන් වෙන කියලා විශ් කරමු. අපි යටින් දාන්නම් බින්දුගේ contact number එක description එකේ. ඕන කෙනෙක් ඉන්නවා නම් contact කරගෙන යන්න පුළුවන්. එයා එන්නේ 11 මාර්ට කිව්වනේ බුදේ. normally 11 මාර 12 වෙද්දී ආයතන ලොකේෂන් එකේ ඉන්නවා. ඉතින් ඒ කැනකොලීට කලින් යන්න හරි පහු වෙනවා හරි නම් පොඩක් කෝල් එකක් දීලා උගාර contact කරගන්න පුළුවන්. අපි කෝල් එකක් දීලා කියවා එනවද නැද්ද කියලා අහලා අපි එන්න ටිකට යාගේ පයිනැපල් ගැටෝ එක අපි ඒකත් බලාගෙන ගියේ. පයිනැපල් ගැටෝ එක ඉවරයි කිව්වා. ඒ හින්දා ඒක try කරන්න හම්බුනේ නැහැ. මේ දෙක විතරයි තිබ්බේ. ඒකයි අපි මේ දෙක ගෙනාවේ. අපි ඉතින් තව ඉස්සරහට මේ වගේ food reviews අරගෙන එන්න. තව මොන හරි trending වෙන ඒවා තියෙනවා නම් ඒවයි. ඒ වගේ food reviews compare ඉස්සරහට බලාපොරොත්තු වෙන්න. අපි දෙන්න කරන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් අදට යනවා මේ වීඩියෝ එක අද මෙතනින් end කරලා ඉස්සරහට ආයෙත් අපි දෙන්නේ ෆස්ට් good review. ඒ කියන්නේ හොඳ නරක දෙකම දෙනවා. කියන්නේ හොඳ කියන්න විතරක් නෙවෙයි දෙකම කියනවා. අපි කාපුවම කොහොමද එන්නේ කියන්නේ. ඒක තමයි. ඉතින් ඉස්සරහට මේම වීඩියෝස් එක අපි ඔයගලම හම්බෙන්න එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයගල හැමෝටම ආදරේ. bye